ඉතින් අපි ලොකේෂන් එක නම් ආවා මම හිතන්නේ මේක වෙන්නේ හෝටල් එක. අපිට මේ වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙනවා. ඉතින් අවුලක් නැහැ ඒකත්. Thank you. ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. ඉතින් බම් බීලා. වෝටර්මෙලන් අවුලක් නැහැ බ. ඒකත් හොඳයි රහයි. වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. අපි තාම හෝටල් එකේ ඇතුළට ගිහිල්ලා බලමු. Wow. Wow. මම මේ දකින්න view එක. Wow. Guys. පට්ට view එක guys. පට්ට view එකක් මචං මෙතනට තියෙන්නේ ආයේ. view එක වඩන්න. Guys view එක. pool එක තියෙනවා මෙතන. මෙතන pool එක තියෙනවා අවුලක් නැහැ. පිටිසුදු pool එකක් තියෙනවා. මේ එනනේ මෙතන පොඩ්ඩක් අපිට ගිමන් හරින්න මේ පොඩ්ඩක් පරණ තාලෙට ගහලා තියෙන වගේ හෝටල් එකේ පොඩ්ඩක් ඒකත් පට්ට ලුක් එකක් තියෙන්නේ. මේ මචං view එක පට්ට view එකක් මචං පට්ට view එකක් තියෙන්නේ ආයේ view එක ගැන කියලා වචන නැහැ. wow wow shoo guys අර ඔයාලට පේන්නේ නැති අර ඈත තියෙනවා මේ තේ ෆැක්ටරියක් හරි මොකක් හරි දියැලකුත් තියෙනවා. අතන මේ මෙතන තියෙන කන්ද නම් පට්ට ලස්සනයි මචං. පට්ට කන්දක් තියෙන්නේ. මාරණි දාස්. guys මෙතන මරු ඩ්‍රින්ක් එකක් දාන්න ආදල් එකේ. මරු ඩ්‍රින්ක් එකක් දාන්න බුල මෙතන වාඩිගෙන. view එකක් තියෙනවා ලස්සන. තව මොනවාද මචං ඕනේ? අපිට දුර ඕනේ නැහැ. වෙන රටවල් වලට යන්න ඕනේ නැහැ travel කරන්න. ලංකාව ඇති මචං හැමදේම තියෙනවා. දියඇලිද, ගංගාද, කඳුද, මුහුදුද, තේ වතුද. ඉතින් අර මෙතන කඳු ගොඩක් තියෙනවා. ඉතින් මේ කඳු ටිකත් එක ගත්ති. වාව්. හිතා ගන්න බෑ. පොඩ්ඩක් පරණ දාලා තිනවා. ඔයාලා දන්නවා ඉතින් මේක මේ අර වයින් බැරල් කියන්නේ මෙන්න මේ වගේ ඒවට තමයි වයින් බැරල් කියන්නේ. අර පොඩි මේ ලංකාවේ පරණ ආයුධ මම හිතන්නේ ලංකාවේ හරි මොකක් හරි මොකක්ද දන්නේ නැහැ මේකේ. තේරුම නම් දන්නේ නැහැ. ඉතින් ඔයාලා පේනවා මම හිතන්නේ ලංකාවේ මොකක් හරි ආයුධයක් තමයි මේ ගහලා තියෙන්නේ. මේකෙත් එහෙමයි. මේක නම් අරකමයි. ඉතින් පරණ තාලෙට තියෙන හෝටල් එකක් guys. ඇත්තටම කියනවා ලොකේෂන් එක මේ හැමදේම මේ තහඩු පට්ට මම හිතන්නේ මේ රබර් එක මේ කොච්චර පරණවද කියනවනම් පොටු සිලෝන් සිනමන් 1900 1900 කියන අවුරුදු 125කට කලින් මේ ෆොටෝ එක මම සුද්ධ ලංකාවේ ඉන්න කාලේ මේ රබර් හරි සිනමන් හරි මොනවද දන්නේ මේ මොකද්ද සිලෝන් සිනමන් කියලා තියෙන්නේ. ඔව් සිනමන් මෙතන සිනමන් මේ වගා කරපු තැනක් මං හිතන්නේ මේ කඳු ටික ඔක්කොම කැලෑ ටික කපලා ඒ ෆොටෝ එක තමයි මෙතන තියෙන්නේ. ගයිස් මේ මෙතන තියෙනවා තවත් දෙයක්. මේ ඔක්කොම අර පරණ විදියට තියෙන්නේ මේ හෝටල් එක තනිකර. නාඩගම් රෙස්ටෝරන්ට් ටිකකුත් ගහලා දිනවා. හැමදේම පරණ විදියට තමයි තියෙන්නේ. අපේ රූම් එකට ගිහිල්ලා බලමු. වාව් අර වලව්වකට ආවා වගේ එකක් එනවා මචං. ඒ වගේ එකක් තියෙන්නේ වෙනවාදී. ඕන කබඩ් එක මම හිතන්නේ මේක. ඇරෙන්නෙත් නෑ. කොහෙන්ද මේ කබඩ් යන්නේ? ඔව් මේ කබඩ් එක මචං. ඇරෙන්නේ නෑ. කබඩ් එකක් ටීවී එකක් තියෙනවා. තවත් ග්ලාස් එකක් තියෙනවා. තවත් ග්ලාස් එකක් තියෙනවා. මේ අපේ ඇඳ ලස්සනයි. බලව් වල ඉන්න වගේ ඇඳක් මේක. අපි බලමු ගිහිල්ලා. තවත් ග්ලාස් එකක් තියෙනවා මෙතන. ඉතින් ඔයාලට ඕන නම් ටෙලිෆෝන් එකකුත් තියෙනවා. AC තියෙනවා. කාමරේ AC ෆෑන් එකක් තියෙනවා. AC එකක් තියෙනවා. ෆෑන් එකක් තියෙනවා.
ඇඳ ඉතින් මෙතන තියෙන්නේ මේක 1840 ගත්ත ෆොටෝ එකක් guys මේක 1800 ගත්ත ෆොටෝ එක අපි වොෂ්රූම් එක මෙතන ග්ලාස් එකක් තියෙනවා මේ ඔයාලට සිසිල් හුලම් පාරක් ඕනනම් තියෙනවා මේක තමයි මේ අපේ කමෙන්ට් එක අවුලක් නැහැ මචං පිටිසිඳුයි කමෙන්ට් එකත් අවුලක් නැහැ රෙස්ටුරන්ට් එක තියෙනවා ටිෂු තියෙනවා ෂවර් එකක් තියෙනවා මෙතන ෂවර් එක තියෙනවා මේක ෂැම්පූ එකක් තියෙනවා සුවඳයි අවුලක් නැහැ සිනමන් වගේ සිනමන් හරි මොකක් හරි එකක් තමයි මචං තියෙන්නේ අවුලක් නැහැ ඒක ලස්සනයි වැඩේ සුපිරි ඇඳක් තියෙන guys අපිට කාමර දෙකක් අපිට හම්බුණා අපි යන්න නයිට් අපිට කාමර දෙකක් හම්බෙලා තියෙන්නේ ඉතින් මේක ඇඳ හොඳ බම්ප් එකක් තනි කරලා වලව්වක ඉන්නා වගේ තමයි අපිට ඇඳෙන් දෙන්නේ ෆීලින් එක අපි නිදාන්න ඉතින් ඕම දැන් guys කාමරේ එක කාමරයක් මේ අනිත් කාමරේ මේ අනිත් කාමරේ අපිට කාමර දෙකක් මං හිතන්නේ හම්බෙලා තියෙන්නේ මේ අපි ආවේ ඩේ එකක් ආවේ ඩේ and night උත් පුළුවන් මේකේ මේ guys ඕම තමයි අර පැත්තෙත් පුළුවන් තව මෙතනක් තියෙනවා පරණ ෆොටෝ ටිකක් බලා ගන්න පුළුවන් මේක නම් දිනේ මේ අවුරුදු දාලා නැහැ කෝපි lemon Ceylon version spicy wow මේ සීන් එක motherboard එකෙන් තමයි ඩිසයින් එක දාලා තියෙන්නේ motherboard එකෙන් ලීයකට අරගෙන යන්නේ දොරකට වගේ සෙට් කරලා මෙතන RAM එකක් තියෙනවා මේකත් වෙනම මේ එකත් වෙනම ඩිසයින් එකක් තියෙනවා දැන් අර විසික් කරන දේවල් වලිනුත් ප්‍රයෝජනයක් තියෙනවා ඒ හැමදේම ඉතින් මේකේ තියලා තියෙනවා ඉතින් මේ හොටල් එකේ ඉතින් මෙතනක් තියෙනවා මචං පට්ට කැටයම වෙන එක guys ඉතින් මෙතනත් වෙනම මේ කැටයම් පාරවල් ටිකක් තියෙන්නේ මේ ඇතුළේ මේ බුෆේ එක තියෙනවා මම හිතන්නේ මෙතන තියෙන්නේ අපි මේ ලොකු වීදුරුවක් තියෙනවා මොකක්ද සිනමන් මොකක්දක් තියෙන්නේ සිනමන් ඔයිල් එක මචං මොකක්ද මේ සිනමන් කොෆි මොකක්ද එක සිනමන් මෙයාලගේ ප්‍රොඩක්ට් එකක් තියෙන්නේ ප්‍රොඩක්ට් මොකක්ද එක හැමදේම මචං පරණ දාලා තමයි ඔක්කොම කරලා තියෙන්නේ මෙතන වෙන අපේ නා ටංක පෙට්ටි කියන්නේ මෙන්න මේ වගේ වට නම් ගොඩ ටංක පෙට්ටි තියෙන දැන් ඉන්න කට්ටිය නම් ගොඩ දන්නේ මේක පට්ට පාරමයි පේනවා ගැසට් එක 90 ගණන් වල ගැසට් 90 ගණන් කියන 90 50 ගණන් වල වගේ ගැසට් එක nice අතුල ඔය වගේ තමයි තියෙන්නේ ගාඩන් එක මෙතන මොකක් ටැංකියක් තියෙනවා මන්ද හොටල් එකට හරි මොකට හරි මේ පල්ලෙහා මිනිස්සුන්ට උල්පතකින් වතුර එනවද දන්නේ නැහැ. ඉතින් පට්ට නිස්කලංකයි guys. ඉතින් අපි බලමු ගිහිල්ලා මේ මම දන්නේ නැහැ හරියට යන්නේ කොහිද කියලා. මම දැන් මේ පාරෙත් දන්නේ නැහැ. මේ පල්ලෙහාට මෙතනින්ද දන්නේ නැහැ යන්න දිහින්. ඔය guys උල්පත් වතුර ඉතින් පිටිසිදු වතුර එන්නේ. මෙතෙන් කොහිද දන්නේ නැහැ guys යන්න තියෙන්නේ. උඩ තියෙනවා දන්නේ නැහැ කොයිද යන්න තියෙන්නේ කියලා හැමතැනම වට ගාලෑම තියෙන්නේ guys මෙතනින් යන්නද ඉතින් හරියටම හොයාගන්න බෑ ඇල්ල කොයිද තියෙන්නේ කියලා මෙතන පාරක් තියෙන්නේ පල්ලෙන් බයි අපි පල්ලයට කියලා බලමු guys ඉතින් මේ මෙතනින් යන්න නැතුව මේ පල්ලෙන් යන්න තමයි හදන්නේ අපි ගිහින් බලමු අපේ chance එක හොඳයි වුණොත් ඇල්ල හම්බෙයි අපිට නැත්තම් ඉතින් ආයේ පල්ලයට එන්න වෙනවා මීටර් 500ක් විතර තියෙනවා කිව්වා ඇල්ලට උඩින් යන්නේ වතු යායක් හරි මොකක් හරි එකක් තමයි මෙතනින් පාරක් තියෙනවා අපි ගිහිල්ලා බලමු මොකද තත්ති කියලා
දාන්නම් මේ හොඳ ඇල්ලක් කිව්වා වතුර නැහැ කියලා කිව්වා. ඉතින් මේ පැත්තට වැහැලා නැහැ කාලෙකින්. ඒ හින්දා අපි බලමු ගිහලා අපේ වෙලාවට ඉතින් බඩු මේ වැස්ස වතුර තිබ්බොත් නෑ වැහැලා පොඩ්ඩක් හරි. මේ පේනවාද නේ ගස් ඔක්කොම දුමුරු පාට වෙලා තියෙන්නේ. මැලියම් බැඳිලා වගේ ගස් වල මේ. පේන ගස් වල ඔක්කොම මැලියම් බැඳලා වගේ තියෙන්නේ. ඉතින් පරිසරයේ තමයි මේ පොඩි කන්දක් උඩ ඉන්නේ guys. ගිහින් බලමු මේ බට ලයින් නම් දාලා තියෙනවා මේ මම හිතන්නේ වතුර ගෙනියන්න හරි මොකට හරි තමයි බට ලයින් දාලා තියෙන්නේ. හරි ගිහින් බලමු. කොටිත් ඉන්නවා කියලා කිව්වා එහෙන් මේ කොටි එහෙම සත්තු ඉන්නවලු. ඉතින් අපි බලමු ගිහලා මං තනියෙන් යන්නේ. ඉතින් කිසිදු ආම්ප්‍රාණ කිසිදු දෙයක් අරගෙන යන්නේ නැහැ. මම හිතන්නේ වතුර නැහැ ඇත්තට වතුර නැහැ කියන්නේ ඉතින් මේ ඇල්ලෙත් වතුර නැති වෙයි. පට්ට නිස්කලංකයි. ගත්තට කියනවා මාර නිස්කලංකයි මේ පැත්තට. පොඩ අවුව නම් වැඩි මචං. පට්ට රස්නයක් තියෙන්නේ ඇත්තටම මේ කඳු කන්දේ හිටියත් අර හුලම් පාර නැත්තම් මාර රස්නයක් තියෙන්නේ. අපි බලමු ගිහිල්ලා ඇල්ලට. ගයිස් වල පේනවාද මේ මෙතන පොඩි මේකුත් තියෙනවා. වා. ඔයාලට මේ ඇවිල්ලා පොඩ්ඩක් නිවිසන්න සිල්ලි ඉඳලා යන්න පුළුවන්. පොඩි අම්බලමුකුත් තියෙනවා. ඉතින් අම්බලමට වෙලා පොඩ්ඩක් කිමු පොඩ්ඩක්. ඇල්ල දිනවා ගයිස්. ඇල්ල පෙන්නන්න මේ තියෙන අම්බලම අවුලන්නේ නැහැ. ෂේප් එකේ ඉන්න පුළුවන් සුපිරි පොට් එක. මාර අමුතු තැනක ගයිස් තියෙන හරි গুপ্ত බවක් තියෙනවා මේ හරියේ. ඔයාලා ඇල්ල පෙන්නන්න ඇල්ලේ වතුර නැහැ. මෙන්න තියෙනවා ඇල්ල. ඇල්ලේ වතුර නැහැ ගයිස්. මේ පොඩ්ඩයි තියෙන්නේ. මේ ගයිස් ඇල්ල. ගයිස් බලමු මේක යන්න පුළුවන් දෙකේ. ඒ දණ්ඩෙන් යන්න. ගයිස් ඉතින් අපි ඒ දණ්ඩක් වගේ ඇත්තිප් ඒකේ මං යනවා. මේ දැන් ඇල්ල. ඉන්නේ මොකේද කියලා බලන්න. මේ ගයිස් ඇල්ල. බොඹුරු ඇල්ල මොකක් හරි මේ දෙදුණු ඇල්ල මොකක් හරි එකයි කියන්නේ මේක නම. ඔයාලා පේනවාද මේ වතුර නම් අඩුයි පොඩ්ඩක්. ඒ වුණාට මේ පොඩි ලුක් එකක් තියෙනවා. හරි ගුප්තයි මචං. මම තාපොට්ටෙන් බිම. මචං මේක තමයි ඇල්ල. ඉතින් මේකට වතුර නම් පොඩ්ඩක් මදි මචං. වතුර තියෙද්දි නම් සුපිරි ඇති. ඇල්ලේ. යා පොඩ්ඩක් පල්ලයට වයමු. ඉතින් අපි ඇල්ල බැලුවා. ඇල්ලේ නම ඕලු ඇල්ල. ඉතින් ඇල්ල බලලා අපි යනවා ගයිස්. view point එකක් තියෙනවා කිව්වා. බලන්න ඒ හොටල් එකට ආවොත් ඔයාලට ඇල්ලක් බලන්න පුළුවන්. view point එකක් බලන්න පුළුවන්. හොටල් එකේ view point එකක් තියෙනවා. ඒ view point එක බලන්න පුළුවන් ගයිස්. ඒ හින්දා අපි view point එකට යන්. view point එකට ගිහිල්ලා අපි view point එක බලමු. view point එක මොන වගේද කියලා. ඉතින් දැන් අපි ආයේ ආවාර මේ බෝඩ් එක තියෙන තැනට. මේ ඔයාලා පේනවාද මෙන්න මේ බෝඩ් එක බලලා මේක තියෙනවා මේ view point එක තියෙනවා. ඉතින් මේ view point එක තියෙන මෙන්න මේ පාරේ හොටල් එක අරක දියාලට යන්න තියෙන්නේ මෙන්න මේ පාරේ. අපි දැන් යනවා මේ පාරේ view point එක බලන්න guys. ඉතින් අපි ඒකටත් ගිහින් බලමු. ලොකු හයික් එකක් ගොඩක් බැස්ස වල්ලම දියාල බලන්න අඩුම කිලෝමීටරයක් විතර බහින්න වුණා. අපි view point එක බලන්න බලමු කොච්චර දුර යන්න ඕනද කියලා. ඉතින් අපි කන්දේ සාමාන්‍ය view point එක ළඟටම වගේ ඇවිල්ලා තින්නේ. මේ මෙතන ආයෙ බෝඩ් එකක් ගහලා තිනවා. මේ view point කියලා. මේ පේනවද ඔයාලට? මේ ඔයාලට මග සලකුණු දීලා තියෙන්නේ අපිට යන්න. ඉතින් මෙතන පොඩි view එකක් තියෙනවා guys. ලස්සන view එකක් තියෙනවා මෙතන. ඔයාලට පොත් පේනවාද මෙතන මේ මම හිතන්නේ මේ කෝපි තේ ගඩන
තේ කඩන කට්ටිය විවේක ගන්න තැන පේනවා ඇති ඔයාලට. අපේ ගම් මෙතනින් ඉවර නෑ. අපි යනවා view point එකට. ඉතින් view point එකට ගිහිල්ලා අපි බලමු view point එක කොහොමද කියලා. මට පේනවා ඉස්සරහින් අපිට කන්දේ අපි මෙච්චර වෙලා කන්දෙන් අපි දැක්කේ කන්ද මේ පැත්ත. හරිද? කන්ද මේ පැත්ත තමයි අපි දැක්කේ. අපිට මේ view point එකට ගියාම කන්ද එහා පැත්තත් බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැත්ත බලලා එහා පැත්ත බලන්නත් පුළුවන්. ඉතින් මම ළඟයි එතනට. ඉතින් බලමු guys view point එක කොහොමද කියලා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද? wow. see. wow guys. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ බලන්න? අපිට අර කන්ද තමයි පෙවුනේ හොටල් එකට. මේ කන්ද පෙවුන්නේ නැහැ. මේ කන්ද දැන් හොඳට පේනවා. view එක බලන්න guys. පන්සලක් පේනවා මචං. පන්සල මම zoom කරන්න ඕනේ. මේක මේකෙන් පේන්නේ නැහැ. ඉතින් මේ view එක නම් ආයේ කියලා වැඩක් නැහැ guys. ඔයාලට පේනවාද මෙතන view point එක තියෙන්නේ? ඉතින් මම view point එකට ආවා. ඔයාලා මේ කන්දේ මේ පැත්ත දැක්කා. වඳුරුත් ඉන්නවා guys පේනවා. මට සී ඩැක් ගහලා තිනවා. අවසර ලත් පුද්ගලයන්ට හැර වෙනත් කිසිවෙකුට මේ නැත්. ඇතුළු හානි කර රැඳී සිටීම සපුරතානම් කියලා. SMM ප්ලෑන්ෂන්. ඉතින් නඩුව කන්නද නැගලා බලමු. අපි නැගලා බලමු. wow guys this location මාර උලම් පාරක් ඉන්නේ. මෙතන මට පොට්ටක් තියෙන. අපි කවුරුත් දන්නේ නැහැ අවසර ලත් නැහැ මම. ඉතින් ඔයාලා පේනවා ඇති ලොකේෂන් එක. wow wow පිස්සුවක් කොයි ඒක පිස්සුවක්. ඔයාලා පේනවා. එතන අවසර ලත් පුද්ගලයන්ට පමණයි ඇතුළේ ඉන්න පුළුවන්. guys ශ්‍රී ලංකා අම්මා ඉතින් guys මෙච්චර ලස්සන view එකක් ඔයාලට දැකලා නැහැ. මම ඇත්තටම ඉතින් අපි ඒ view එකත් බැලුවා guys. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපේ ඊළඟ වීඩියෝ එක නරඹන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක subscribe කරලා තියාගන්න guys. ඉතින් traveling is my life.